අපි කොහොමද මේ සංඛ්‍යාව අනිකුත් පාද වලට හරවන්නේ? ඉස්සෙල්ලම බලමු අපි 10 පාදයට හරවන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඉගෙන ගත්තා අපි දෙකේ පාදයේ සාමාන්‍ය සංඛ්‍යාවක් ගත්තාම නේ 1.1 කියන සංඛ්‍යාව මේක 10 පාදයට හරවනවා නම් පාදේ අගෙන් ගුණ කරනවා කියලා. එහෙනම් මේක දෙකේ බිඳුව ගුණ කිරීම 1 right යනාදී විදිහට අපි මේක ගුණ කරනවා නේ දෙකේ 1 ගුණ කිරීම 1 දෙකේ 2 ගුණ කිරීම බිඳුව දෙකේ 3 ගුණ කිරීම 1 right මේක සුළු කරගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි බලන්නේ මේ පාදේ මොකද්ද මට මේ කියලා දෙන්න ඕනේ මෙච්චරයි. දැන් මේකේ ඔයගොල්ලෝට මම ඊටු ටික කියලා දීලා තියෙන්නේ. right දෙකේ 1 දෙකේ බිඳුව. මේක දෙකේ 1. ඒතර මේ පැත්තට එනකොට මොකද්ද? මේක දෙකේ ඍණ 1 වෙනවා. මේක දෙකේ ඍණ 2 වෙනවා. right ඔන්න ඔය විදිහට තමයි පාදවල අගයන් හැදෙන්නේ. හරි. එතකොට අපේ තියරි එක මොකද්ද? තියරි එක තමයි පාදයන්ගෙන් ගුණ කරන එක. එහෙමනම් අපිට පුළුවන් මේක දශම ස්ථානයේ වෙනම හදා ගන්න පුළුවන්, ඊටු ටික වෙනම හදා ගන්න පුළුවන්. එතකොට පැටලෙන්නේ නෑ ඔයාලට. ඒ හින්දා දෙකේ මේක දන්නවා දැන් ඔයගොල්ලෝ මේ පාර්ට් එක ඔල්රෙඩි දන්නවා. මේක දන්නවා. නේ? මේ පාර්ට් එක අපි දැනටවත් කරලා තියෙන්නේ මෙතන මේ කරපු විදිහට පුළුවන්. ඒක දන්නේ නැත්නම් අහපුව මට මොකද මෙසේජ් එකක් දාන්න මම පැහැදිලි කරලා දෙන්නම්. මේක කොහොමද හදන්නේ එහෙනම්? right. අපි ගමු මෙතන එන්නේ දෙකේ ඍණ 2 ගුණ කිරීම 1. මෙතන ඉන්නේ මොකක්ද? දෙකේ ඍණ 1 ගුණ කිරීම 1 කියලා. හරි. එතකොට අපි දන්නවා right මම මේ පැත්ත අයින් කරලා දාන්නම්. මොකද ඉඩ තියෙන්න ඕන හොඳට. හරි. එතකොට අපි දන්නවා දෙකේ ඍණ 2 මේ ඍණ එක නැති කරන්න මොකද කරන්න පුළුවන් අපිට? මේක 1 යට කරලා යන්න පුළුවන්. 1 යට දෙකේ 2 ගුණ කිරීම 1. right ඊළඟ 1 යට දෙකේ 1 ගුණ කිරීම 1. එතකොට 1 යට දෙකේ 2 කියලා කියන්නේ 1 යට 4යි. එක හැම ගන්නන්නේ නේද? මම පළවෙනි පාරේ හින්දා මේක 1 යට 2යි. හරි? එතකොට 1 යට 4යි කියලා කියන්නේ සුළු කරපුවාම 0.2යි 5යි 1 යට 2 කියලා කියන්නේ 0.5යි. එහෙනම් 0.2යි 5න් වැඩි වෙනවා 1ක් 0.5න් වැඩි වෙනවා 1ක්. right? ඒතර උත්තරේ කීය දෙන්නේ 0.25 කියන්නේ 2.5මයි 0.5 කියන්නේ 0.5මයි එකකින් වැඩි වුණාම. right? එහෙනම් අපිට එකතු වෙනවා 0.25 එකතු කරනවා 0.5. එතකොට අපිට උත්තර එනවා කීයද? 5යි 7යි 0.7යි 5යි කියලා. හරි. right. එතකොට 0.7යි 5යි මේ පැත්තේ. මේ පැත්ත දෙකේ 0යි දෙකේ 1යි කියන්නේ මෙතන උත්තරේ 2යි. එහෙනම් මේක 0.0 නෙමෙයි. මේ ෆ්‍රැක්ෂන් පාර්ට් එක. එහෙනම් සම්පූර්ණ උත්තරේ වෙන්නේ මොකද්ද? මෙතන 2 එනවනේ. 1.0.1 සමාන වෙනවා මේක දෙකේ පාදේ 2.75ට කීයද? 10යි. හරි? තේරුම් නැත්නම් අහන්න ඔක ලියාගෙන ඉමු. මොනවද තේරුණා ගන්න පුතේ තේරුණා නම් තේරුම් නැත්නම් මොකක්ද තියෙනවද?
හරි. ඊළඟට අපි කතා කරන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා කොහොමද අපි අටේ පාදයට හරවන්නේ කියලා. ඉතින් මේක අපි සාමාන්‍ය ඉතුරු සංඛ්‍යා ටික කරානේ කියන්නේ. දශම ස්ථාන නැතුව අපි සංඛ්‍යා මේ වෙනකොට දන්නවා හරවන්න කොහොමද කියලා. හරි. එතනදී අපි කරන්නේ මේවා තුනේ කාණ්ඩ වලට කඩනවා. මෙන්න මෙතනදී විශේෂත්වයක් තියෙනවා. දශම ස්ථාන තියෙනකොට දශම ස්ථාන නැති අවස්ථාවේදී කියන්නේ අපි පූර්ණ කොටස ගත්තොත් මේ පූර්ණ කොටස කොහොමද අපි කඩන්නේ? පූර්ණ කොටස කඩන්නේ දකුණේ සිට වමට. නේද? දකුණේ සිට වමට. ඒ කියන්නේ 1යි 1යි බිඳුවයි right ඊට පස්සේ 1යි මේ පැත්තේ ඉතුරු බිඳු නෑ ආයේ. මොකද මේ පැත්තේ නැති වුණොත් බිඳු දාගත්ත හැකි දාගත්ත නෑ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හරි. හැබැයි අපි දශම ස්ථානෙන් පස්සේ ටික එන්න කියන්නේ මෙන්න මේ කොටස කරන්නේ වමේ සිට දකුණට. right වමේ සිට දකුණට. එහෙනම් අපි මෙතනදින් පටන් ගන්නවා 1යි 1යි මෙතන නෑනේ බිඳුවක් දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙනම් අපි මෙන්න මේ කාණ්ඩවල අගයන් වෙන වෙනම ගන්නවා. මෙතන 1යි මෙතන 3යි මෙතන කීයද? මෙතන 6යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක අගයන් 1යි 2යි 4යි 1යි 2යි 4යි 1යි 2යි 4යි. ඒතර දශම ස්ථානයේ ඉන්නේ මෙතනනේ දශම තැන තිබ්බේ. මෙතන තමයි දශම ස්ථානයේ ඉන්නේ. හරිද? right. එහෙනම් මේක සමාන වෙනවා. මේක දෙකේ පාදී අපි කැඩුවේ කීයද? 1.3.6ට අටේ පාදේ ලස්සනට ලියා ගන්න මම එළියන කැතොනට කමන්නේ. right. හරි. එහෙනම් එක්සැම්පල් එක ලියා ගන්න. තේරුනේ නැත්නම් chat එකට දාන්න. right. right. අන්තිමට තියෙන ගාන හදන්නම් පුතේ. ඊටු ටික ඔයාලා ලෙවල් තියෙන ටික හරි මට. එහෙනම් අපි මේක කොහොමද කරන්නේ? දකුණේ සිට වමට. එහෙනම් 0යි 1යි 0යි 1යි මෙතන බිංදු තුනක් දෙකක් හදාගත්තට කමන්නේ ගෲප් වෙන්න. මේ පැත්තේ වමේ සිට දකුණට 0යි 1යි 0යි. එතන මෙතන 1යි මෙතන බිංදු දෙකක් දාගත්ත කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එතන මෙතනගේ කීයද? මෙතන කීයද? 2යි. මෙතනගේ 1යි. right මෙතනගේ මෙතන දශමයත් ඉත මෙතනගේ කීයද? ඒකත් 2යි. මේක 4යි. එහෙනම් මේක දෙකේ පාදේ සමාන වෙනවා 1යි 2යි දශම 2යි 4ට අටේ පාදේ. හරි. මොකද තමයි උත්තරේ අපි අවසාන විදිහට ලියන්න ඕනේ. right. එහෙනම් අපි දැන් ඔන්න ඒ ගානන් ටික ඉවරයි. එහෙනම් ඊළඟ එක ලියා ගන්න. දෙකේ පාදයේ සංඛ්‍යා දෙකේ කොහොමද 16 පාදයට හරවන්නේ? හරි. දැන් අපි ගමු 1යි 0යි 1යි 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 දශම 1යි 0යි 1යි 1යි බිංදුව කියන දෙකේ පාද සංඛ්‍යාව ගමු. දැන් මේක 16 පාදයට හරවනකොට භාග නොවන කොටස අපි කරේ දකුණේ ඉඳන් වමට. ඒ කියන්නේ 1යි 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 බිංදුවයි 1යි මෙතන ඉස්සරහින් බිංදු දැමීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් දාගන්න පැහැදිලි වෙන්නේ. හතරේ කාණ්ඩ වලට වෙන් කරා. හරි. හතරේ කාණ්ඩ වලට වෙන් කරා. ඊට පස්සේ මේ දශම ස්ථානයේ පස්සේ ටික මොකද කරන්න අපි? වමේ සිට දකුණට දැන් වෙන් කරනවා. 1යි 0යි 1යි 1යි මෙතන බිංදුවම. බිංදුව 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 බිංදුව. ඒ කියන්නේ මොන කොටසද? right මේ කොටස 1යි මේ කොටස අනිත් කොටස. right. එහෙමනම් මෙතන අපි උත්තරේ කීයද? මේ දැන් මේකෙත් අර විදිහට තමයි. 1යි 2යි 4යි 8යි. ඒක දන්නවා අපි දැන්. 1යි 2යි 4යි 8යි.
1යි 2යි 4යි 8යි. මේ කුඹි කකුල වගේ ලිව්වට මම හිතන්නේ තේරෙනවා යාළුවා. 1යි අපිම කරලා තියෙන 2යි මේ විදිහට 4යි 8යි. එහෙනම් දැන් මෙතන එකතුව කීයද? 7යි. රයිට්? මෙතන එකතුව කීයද? මෙතන එකතුව කීයද? 8යි 3යි කීයද? 11යි. මෙතන බිඳුවයි. රයිට්? පැහැදිලිද ගත්ත හැටි? රයිට්? රයිට්. මෙතන අපි දැන් මේ ගත්ත උත්තරේ මෙතන 7යි මේක මේ විදිහටම ලියනවා. හැබැයි 11 කියන එක ලියන්නේ නැහැ. 11 කියලා කියන්නේ 16 පාදයේ සංඛ්‍යාංකයක් නෙමෙයි. මෙතන කියන්නේ ඩිජිට් නේද? මෙතන 1යි 1යි කියලා. ඒ කියන්නේ 11 කියන අගේ නෙවිලා තියෙන්නේ. මෙතන 1යි 1 නෙමෙයි. එහෙනම් මේක මොකක්ද 11 කියලා කියන්නේ? අපි දන්නවා A B මේක පොඩ්ඩක් තුඩ ලොකුට ගත්ත හින්දා අකුරු පැහැදිලි මදියි කමක්. පොඩියට ලියන්න අමාරු. C ඒ කියන්නේ 10 11 12. A B B කියන්නේ කීයද එහෙනම්? B කියන්නේ 11. එහෙනම් අපි මෙතන ලියන්නේ 7යි. very good. ඒක තමයි අහලා තිබ්බ ප්‍රශ්නේ. 1යි 7යි B මෙතන බිංදුව හින්දා මෙතන බිංදුවක් දාන්න ඕනේ නෑ. 1යි 7යි දශම B 16 පාදේ කියන එක තමයි එන්න ඕනේ. හරි ලියා ගන්න ඉක්මනට. හරි මම මේකේ පළවෙනි එක ගන්නම්. පළවෙනි කියලා කියන්නේ 1යි 1යි බිංදුවයි 1යි 1යි බිංදුව දශම 1යි 1යි බිංදුවයි 1යි බිංදුව. හරිද? right මේකතර ගෲප් කරපුවාම කොහොමද වෙන්නේ? හරි අපි දැන් මේ ගෲප් කරන්න ඕනේ හතර බැගින් සම්පූර්ණ කොටස කොහොමද ගෲප් කරන්නේ? දකුණේ සිටම වමට. එහෙනම් මම මේක දකුණේ ඉඳන් වමට සිස් කරනම් 1යි මේක මම අනිත් පැත්තට ලිව්වට මේ දකුණේ ඉඳන් වමට තමයි ගෲප් කරන්නේ. 1යි බිංදුවයි 1යි 1යි. right දශම මේ පැත්තේ එහෙනම් මේ පැත්ත 1යි 1යි බිංදුවයි 1යි බිංදුව. හරි? එහෙනම් මෙතන අගය කීයක් එනවද? මෙතන අගය 1යි මෙතන අගය කීයද? 8යි 3යි right? එතනත් 11යි. 8යි 3යි 11යි. මෙතන දශම ස්ථානය මෙතන අගය කීයද? මෙතනත් කීයද? 1යි 2යි 4යි 8යි. 8යි 4යි 12යි. 1යි 13යි. එහෙනම් අවසාන උත්තරේ එන්නේ කීයද? 1යි B 13 කියලා කියන්නේ දශම D D right මේකේ බිංදුව දැම්ම කියලා වෙනසක් නැහැ. මේක ඊට පස්සේ අපි 16 වෙනි පාදේ කියලා ලියනවා. මේක 16 වෙනි පාදේ right ඔක තමයි උත්තරේ. හරි ලියා ගන්න වැරදි නම්